කකුලේ මහපට ඇඟිල්ල වටේට අයිස් කැටයක් තියලා තද කරනවා වගේ දැනෙද්දි මම ගැස්සිලා ඇහැරුණා. කාමරේ තිබුණේ මූසල කළුවරක්. පෑන් එකේ සද්ද ඇරෙන්න වෙන කිසිම සද්දයක් නැහැ. මම හිමින් සැරේ ෆෝන් එක අතට අරන් වෙලාව බැලුවා. රෑ 2:05යි. අපරාධෙ නිින්ද කැඩුනේ. මම මටම කියාගෙන ආයෙත් ඇස් පියා ගන්න හැදුවා. එතකොටමයි මට ඒක දැනුනේ. මගේ වම් කකුලේ වලලු කරහරියෙන් කවුරු හරි අල්ලගෙන ඉන්නවා වගේ බරක් දැනුණා. මුලින් මම හිතුවේ රෙද්දේ තිලා කියලා. ඒත් ඒ අල්ලගෙන හිටපු විදිය ඒක රෙද්දක් වෙන්න බෑ. ඒක හරියටම රළු මනුස්ස අතක් වගේ. අත්ල රළුයි, ඇඟිලි දිගයි, නියපොතු වැදිලා මගේ හැම හීරෙනවා. ඒ වගේ මට දැනෙනවා. මගේ ඇඟ ඇතුලෙන් හීතලක් උඩට ඇදිලා ආවා. මට මතක් වුණේ එකම එක දෙයයි. සීයා නැති වෙලා අදට හරියටම දවස් 33යි. එයාගේ 3 මාසේ දානෙට තාම ලෑස්ති වෙනවා විතරයි. මට මතක් වුණේ සීයා මැරෙන්න කලින් දවසේ මගේ අතින් අල්ලගෙන කියපු කතාව. පුතේ උඹ විතරයි මට හිටියේ. එදා සීයාගේ අතේ තිබුණ රළු ගතියමයි මට දැන් මේ කකුලට දැනෙන්නේ. මම හිටියේ ගල් ගැහිලා. හැරෙන්නවත් කෑ ගහන්නවත් මට පණ නැහැ. මගේ පපුව ගැහෙන සද්දේ මටම ඇහෙනවා. මම හිටියේ ගල් ගැහිලා. හැරෙන්නවත් කෑ ගහන්නවත් මට පණ නැහැ. මගේ පපුව ගැහෙන සද්දේ මටම ඇහෙනවා. මම හෙමින් ඇස් දෙක ඇරලා කකුල් දෙක දිහා බලන්න උත්සාහ කළා. කාමරේ ජනේලෙන් වැටෙන වීදි ලාම්පු එළියෙන් මම දැක්ක දේ නිසා මගේ ලේ වතුර වුණා. මගේ ඇඳේ කෙළවර ළඟ හරියටම මගේ කකුල් දෙක ඉවර වෙන තැන කළු පාට සෙවණැල්ලක් හිටගෙන ඉන්නවා. ඒක නිකම්ම සෙවණැල්ලක් නෙමෙයි. ඒ රූපේ ඇඳගෙන හිටියේ ජාතික බැනියමයි සරමයි. එකපාරට මේ රූපේ පහත් වුණා. දැන් එයා ඉන්නේ මගේ මූණ දිහා බලාගෙන නෙවෙයි, මගේ කකුල් දෙක දිහා බලාගෙන. ඒ අත් දෙක දැන් මගේ කකුල තද කරගෙන මට දැනුණා මගේ ඇඳ හෙල්ලෙනවා වගේ. එයා මගේ කකුලෙන් අදිනවා. නිකම්ම නෙමෙයි, හරියටම ආව ඇඳෙන් බිමට ඇදලා ගන්න දඟලනවා වගේ හරිම වේගෙන්. මම ඇඳේ මෙට්ටේ තද කරලා අල්ලගත්තා. අම්මේ කියලා කෑ ගහන්න හැදුවට මගේ කටින් පිට වුණේ හුලං විතරයි. සීතල රළු අත් දෙක මගේ කකුල් දෙක දිගේ ඉහළට එනවා මට දැනුණා. ඒත් එක්කම කාමරේ පුරා පැතිරුණේ දි รา ගිය මල් සුවඳක්. හරියටම එදා සීයාගේ මිනි පෙට්ටිය තියෙද්දි ආපු ඒ මූසල සුවඳමයි. දැන් ඒ හැවණැල්ල මගේ මූණට එබෙන්න හදනවා. මට පෙනුණා එයාගේ මූණ. එයාගේ මූණ ඒක සීයාගේ මූණමයි. ඒත් ඒ ඇස්වල කළු ඉංගිරාවක් තිබුණේ නැහැ. සම්පූර්ණයෙන්ම සුදු පාට වෙච්ච ඉදිමුණ ඇස්කෙඩි දෙකක් තමයි මගේ දිහාට එබිලා තිබුණේ. කටේ අයිනෙන් කහ පාටට හුරු කෙළ බින්දුවක් ඇඳ රෙද්දට වැටුණා. මලමිනියකින් එනේ දරා ගන්න බැරි කුණු ගඳ මගේ හුස්ම හිර කළා. ඇයි මාව දාලා ගියේ? ඒ වචන සීයාගේ කටින් පිට වුණේ නැහැ. ඒත් ඒක මගේ ඔළුව ඇතුලේ දෝංකාර දුන්නා. ගැඹුරු, වියලි, ඒ වගේම ලොකු වේදනාවකින් පිරුණු කටහඬක්. එයා ආයෙත් මගේ කකුලෙන් ඇද්දා. මේ පාර නම් මාව හයියෙන් ඇඳ දිගේ පහළට ලිස්සලා ගියා. මගේ අත් දෙක මෙට්ටෙන් ගිලිහුණා. මම දැන් ඇඳෙන් භාගයක් බිම. සීයා මගේ කකුල අතාරින්නේ නැහැ. එයා මාව ඇඳ යටට. එයා ඉන්නේ කළුවර ලෝකෙට ඇදලා ගන්න දඟලනවා. එපා සීයා, එපා මට බයයි. යන්න දෙන්න. මගේ හිත ඒ විදිහට කෑ ගැහුවා. එකපාරටම සීයාගේ මූණේ තිබුණ වේදනාව වෙනස් වුණා. එතනට ආවේ මම කවදාවත් දැකලා නැති මහා විකෘති හිනාවක්. එයාගේ දි รา ගිය දත් සෙට් එකම එළියට පැනලා එයා hina වුණා. උඹට තනියම ඉන්න දෙන්න බෑ. මට තනියම යන්නත් බෑ. වරින් මාත් එක්කලා යන්න. ඒක ආදරේට කියපු කතාවක් නෙවෙයි. ඒක මරණේ නියෝගයක්. මම මගේ මුළු වෙර යොදලා නිදහස් වෙලා තිබුණ අනිත් කකුලෙන් සීයාගේ මූණ හරියට පාරක් ගැහුවා. කකුල වැදුනේ හුළඟට නෙවෙයි, හරියටම සීතල මස් වැදල්ලකට. ඒත් එක්කම මගේ කටේ හිර වෙලා තිබුණ කෑ ගැහිල්ල එළියට පැන්නා. අම්මේ, තාත්තේ, මාව බේරගන්න. ඒ සද්දෙට ගෙදරම දෙදරලා ගියා. තප්පර ගානක් ඇතුළත අම්මයි තාත්තයි කාමරේ ලයිට් එක දාගෙන දුවගෙන ආවා. ලයිට් එක වැටෙද්දිම අර සෙවණැල්ල ඒ කුණු ගඳ ඔක්කොම එකපාරටම නැති වෙලා ගියා. මම හිටියේ ඇඳෙන් භාගයක් බිම, දාඩියෙන් තෙත් වෙලා ගැහි. මොකද පුතේ? මොකද උනේ? තාත්තා මාව උස්සලා ඇඳේ වාඩි කරන ගමන් ඇහුවා. මට කතා කරගන්න බැරි වුණා. මම වෙවුලන ඇඟිල්ලෙන් මගේ වම් කකුල පෙන්නුවා.
අම්මයි තාත්තයි දෙන්නම මේක දැකලා ගල් ගැහුණා. මගේ වලලු කර වටේටම තද නිල් පාට වෙලා හරියටම ඇඟිලි 5ක පාරක් හැම හීරෙන තරමට ඉරිලා තිබුණා. ඒ ඇඟිලි පාරවල් සාමාන්‍ය මිනිස්සෙකුට වඩා ගොඩක් දිගයි. හෙට උදේම අපි මොකක් හරි කරමු. තාත්තා බර හුස්මක් අරන් එහෙම කිව්වා. අම්මා මගේ ළඟ ටිකක් වෙලා ඉඳලා මට බය වෙන්න එපා කියලා එයාලගේ කාමරයට ගියා. දැන් වෙලාව පාන්දර 3:45යි. මම මේක ෆෝන් එකේ ටයිප් කරන්නේ ගැහි. මම ඉන්නේ තාම ඒ ඇඳේමයි. අම්මලා ගිහින් ලයිට් එක නිවලා විනාඩි 5ක්වත් ගියේ නෑ. ආයෙත් ඒ මූසල මල් සුවඳ එනවා. ඒත් මේ පාර සුවඳ එන්නේ කාමරේ අස්සකින් නෙමෙයි. මම මේ වැතිරිලා ඉන්න මෙට්ට යටින්. හරියටම මගේ කොන්දට යටින් කවුරු හරි වේගෙන් හුස්ම ගන්නවා මට දැනෙනවා. මෙට්ටේ අන්තං උස් පහත් වෙනවා. මට ඇඳෙන් බහින්න බෑ. මගේ ඇඟම හිරි වැටිලා එකපාරටම ඇඳ යටින් මෙට්ටට අඟලක් යටින් ඒ වියලි කටහඬ ආයෙත් ඇහුණා. මම තාම ගියේ නෑ මුණුපුරෝ. මම කිව්වනේ අපි යන්නේ එකට.